ජොන්ස්ටන් ප්‍රනාන්දු පදනමට රුපියල් ලක්ෂ 52ක බාණ්ඩ ලබාගෙන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ජොහාන් ප්‍රනාන්දු තමන්ගේ මැතිවරණවලදී දන්සැල් බෙදන්න දන්සැල් දෙන්න මේ සතොච්ච තිබ්බ බාණ්ඩ ලබා ගත්තා. ඒවා ඒගොල්ලන්ට අමතක වෙලා තියෙනවා. ඒ වගේම රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ඔබතුමාට තව විනාඩි දෙකක් මන්ත්‍රීවරයා ඇමති වෙලා ඉන්න අවස්ථාවේ 2017 සතොස වීතොග ලබාගෙන රුපියල් කෝටි 6ක් වංචා කරලා තියෙනවා. සහල් ලබා දෙනවා කියන පොරොන්දුවෙන් බාරගත්තා. හැබැයි ඒ සහල් ලබා දුන්නේ නැහැ. ඒ වගේම විශේෂම කාරණාව තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මගේ අතේ තියෙනවා උමන්දාව ආයතනය සම්බන්ධ විශේෂ විමර්ශන වාර්තාව උමන්දාවේ හාමුදුරුවෝ අපේ විශ්වවිද්‍යාලයේ අපිත් එක්ක මයික්‍රෝබයොලොජි කරපු ගරු එමැතිතුමා ස්තුතියි මන්ත්‍රීතුමාට. උමන්දාවේ හාමුදුරුවෝ කැලණිය විශ්වවිද්‍යාලයේ මයික්‍රෝබයොලොජි කරපු අපේ හාමුදුරුවෝ මම බැලුවා පහුගිය කාලේ පෞගේ ආණ්ඩුවට ඉතාමත්ම ලැදිව කටයුතු කරන්නට හේතුව මොකක්ද කියලා. මෙන්න තියෙනවා මන්ත්‍රීතුමනි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ ස්ථාපිත කර ඇති කුලී ගොඩනැගිල්ලේ බිම්මහලේ ස්ථාපිත උමන්දාව ග්‍රීන් හට් වෙළඳ ආයතනය වෙත උපබදු දීමේදී වෙච්ච විශාල ප්‍රමාණයේ දැවැන්ත වංචාව මේකේ මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ආයතන දෙකක් ඉල්ලීම් කරනවා. ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ඒගොල්ලෝ මිල දෙනවා මිලියන 28ක මිලක්. ඒ වගේම ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා මිලියන 34ක මිලක් දෙනවා. හැබැයි මෙහිදී ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මිලියන 34ක් ලෙස හඳුන්වනවා මිල වුවද අභිලාෂ විවෘත කිරීමේ කමිටු වාර්තාවේ ලීමා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම විසින් ඉදිරිපත් කර ඇති මිල ගණන මිලියන 34 වෙනස් කරලා තියෙනවා මිලියන 73ක් බව දක්වා ඇත. කාගේ උවමනාවකට මේක වැඩි කරාද? එහෙම වැඩි කරලා ඊට පස්සේ මේක දෙනවා ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ලබා දෙනවා විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආච් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ 2021 12/29 වන දින වන අතර කොන්ත්‍රාත්තුව පිරිනැමූ දිනම එකවර මිලියන 20ක් ගෙවීමේ පදනම හඳුනාගත නොහැකි විය. අලියා ගහලා මැරෙනකොට වගා පාළු වෙනකොට මන්ද පෝෂණයට දරුවෝ පත් වෙනකොට ගර්භණී අම්මට ත්‍රිපෝස් ටික යවන්න ප්‍රමාද කරන ආණ්ඩු මෙන්න ලීම ආච් ඉන්ටර්නැෂනල් ආයතනයට මිලියන 20 ගිවිසුම අත්සන් කරපු මොහොත දෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මාසයකට මේකේ බිල ගෙවන්න ඕනි කුලිය ගෙවන්න ඕනි 3,26,700ක් 3,27,600ක් ගෙවන්න ඕනේ. හැබැයි කුලිය ගෙවලා තියෙන්නේ දෙකක් කාලය තිබෙනවා. ස්තුතියි. ඒ කුලිය ගෙවලා තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අමාත්‍යාංශය මගින් කුලිය ගෙවනවා මේ උමන්දාවේ හාමුදුරුවෝ ගෙවන්න ඕනි කුලිය අමාත්‍යාංශය විසින් තමයි සෑම මාසකම ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. සුනිල් රත්නසිරි ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තිරසර සංවර්ධිත ශ්‍රී ලංකාවක් යන දැක්ම සහිත වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය සිදු කරන අද දවසේ මීට පෙර ආතුව කතා කරපු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා දක්වපු අදහස් කීපයක් සමග මේ විවාදයට එකතු වෙන්නට අදහස් කරනවා. විශේෂයෙන්ම චමින්ද විජේසිරි ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා ජාතික ජනබලවේගය අපිට රෙද්දක් කලිසමක් ඇඳගෙන ගමට ගිහිල්ලා
ඡන්දයක් කරන්නට බැහැ කියලා. අපි එතුමට ඊටාම කාරුණිකව මතක් කරලා දෙනවා තීර්ණාත්මක මැතිවරණයක්